Udah dah. Aku tuh lihat ya mah. Hello bang. අම්මලි බං මොකක්ද වැඩක් නැහැ නේ වාඩුවේ නේ. පොඩ වරෙන් අපේ ගල් පැත්තට බන්ටෙක් ගාවට යන්න. ඔය දොළ පාර ගාවට යන්න. ඔව් වරෙන් හොදයි. හරි එනෝනේ දැන් දැන් එනෝනේ. හරි හරි. අම්මලිනේ. ඔව් යමු දොළ ගාව පාරට යමු. දැන් වරේ වරේ. හරි. අරුත් අඩෝ බාවද ඕ බං මොකද බං කතා කරේ? කම්මැලිනේ බං අපි යමන් දැලගාවට පොඩ්ඩක්. කතා මට අද පන්තිත් නැහැ බං කවුරුත් ගෙදර ඇත්තෙත් නැහැ බං. සා යමන් දැලගාවට පොඩි කයියක් ගන්න. උරන්නේ නැහැ යම. ඉතින් මොකද වෙන්නේ මේ රාත්‍රියේ? වාඩුවේ නේ බං. මොකක්ද කරමුද කම්මැලිනේ. අවුලක් නැහැ. අවුල ආතල් එකේ ඉන්නත් නැහැ බං. කවුරුත් ගෙදර ඇත්තෙත් නැහැ. උවා යකෝ බලහන් වත්ව වෙන දෙයක් කොමෙච්චර වත්ව දීද බලහන් ඉතින් මොකද අඩෝ කරන්නේ? මොකද්ද බං කරන්නේ අම්මැලි නේ බං අඩෝ අන බලන්න මොල්ලි අර අතන මං ගල ගහපු තැන මොකද්ද බං කරන්නේ මේ මට පොඩි හදන්නක් තියෙනවා. විශ්වාස කරන්න දන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ? මොකද්ද ඒ සීයාගේ නිදාන මැප් එකක් තිබිලා ඊයේ මට කාමරයක් කරලා තියා වුණා. මම නම් ඉතින් ඕක ෂුවර් කරන්නත් නැහැ බං. අඩෝ අපි ඕක හොයමුද බං ආතල්නේ වැඩි නිවාඩුවනේ බං ඕක හොයමු අවුලක් ඇයිද බං? අවුලක් වෙන එකක් නැහැ ගෙදරින් කේස් නැහැ බං අපි ඕක හොයමු මේ එහෙනම් අපි හෙටම වැඩේ පටන් ගමුද මම මැප් එකේ දැකපු විදිහට නම් මම අන්න අර උඩ ගලේ දාන්නේ බං. අවුල කලේද මෙතන උඩ කලේ ඔව් මෙතන උඩ. හරි එහෙනම් අපි හෙටම වැඩේ පටන් ගමු බේනම් හෙට ලෑස්තිලා වරෙන්කෝ හරි හරි. බලාගෙන. හරි උඹ වතුරත් ඉන්නේ වැහලා නේ උඹ අඩු බාවද ඔව් ඔව් බං මං ආවා. එනයි වැඩේට බයමු ඔබ ප්ලෑන් එක කියලා නේ බෑගි බෑගි. හරි යමන්කෝ උඩ පාර බං මේ පැත්තේ තියෙන උඩ පාරෙන් ගියරම හිතන්නේ තියෙන මැප් එක. අඩු මේ පැත්තට යන්නද යමු උඩින් ගියන් පාර කරලා. බලාගෙන. ඔව්. ගල් තියෙන හැරි නේ ඔඩිගේ අවුල නැද්ද? අවුල නැහැ අනෝනේ බම් මේක යවුණා උඹ මදුරුවත් ඉන්න බං. අඩු ඔතනින් අරහෙට බං යමන්කෝ මෙතන මේ පැත්තට මේ පැත්තටනේ. ඔව් බං ඔව් කැලේ බං යම ඔව් බං අඩු මෙන්න මෙතන අඩු පාරක් තියෙන බං ඔව් මේ දැන. උඹ දන්නවද මම මේ කවුද ඉදි කරේ කියලා? දන්නේ නැහැ කාශ්‍යප රජුණා. අඩේ බලයි 100 හැක් කියලා නෑ බං කමක් නැහැ ඕකේ නැති උනාට පොතේ තිබ්බ බං. හරි කමක් නැහැ යමන්කෝ දැන් අඩු මේ බලහන් පාරක් තියෙන බං කොහෙටද දන්නේ නැහැ මේක යන්නේ නේ බං අඩු මේ පැත්තට ගිහිල්ලා බං කොහොම හරි මේ පැත්තේ පාරක් තියෙනවා බං මොන පැත්තේ? අර පැත්තට බං අර පැත්තට ගිහිල්ලා පාරක් තියෙනවා කරේ කැටි මගේ උස්සන් මම කොහම හොයාගන්න මේක ගහන්න බෑ. මගේ අඩුවක් තියෙනවා මේක ගහන්න. දැන් ඉවර හතර නැතුව.
ලොක්කර රතු පාට ෂෝට් එකක් නම් කයිසනක් නම් එන අපි යන්න. මොකද්ද දන්නේ දැන් මම හොයන්නේ. දානිය මම දැක්ක කීමත් තියෙනවා අපේ ගාව ඉතල ගාව. මට හිතෙන්නේ මේ ඇවිල්ලා ඉන්නේ අර මොස්කගේ මැම්මුණු පුරාලා. ඔව්. ඒක අනිවාර්යෙන් ඕකෙන් දෙයක් කරන්න පුළුවන්. ඔය නිදානේ කෝටි 100ක් විතර වටින එක. අපි යන්න එනම් ඕක හොයාගෙන. මුන් ටික මරමු. මරන්න කලින් ඉස්සෙල්ලම නිදානේ තියෙන තැන හරියට අහගමු. යා. මූද ලොක්කා. නැගිටපන්. සිටියම තියන තැන කියපන්. මම දන්නේ නැහැ. ආයි කියපන්. සිටියම තියන්නේ කොහෙද? යම මන් දන්නේ නැහැ. කියපන්. එපා. යම අරුව බලමු. මම නැහැ. කියපන්. අ සිටියම තියන්නේ කොහෙද? හරි යරි මන් දෙන්න. මෙවරේ. සිටියම තියන තැන කියපන්. නැත්තම් උඹේ යාළුවා ගොළු කට්ට කුඩු වෙන තියන්නේ. හරි හරි මං කියන්න. මගේ ගාව සිටියම දෙන්න යා. මම දෙන්න සිටියම. දියන්. කඩෝදියන්. උවිද එපා. උවිද එපා. කොරින් කොහෙද? කොරින්. මේ යාළුවා ගොළු කට්ට කුඩු වෙන තියන සිටියම එළියට ගත්තේ නැතෝ. ලොක්කා මේක තියෙන විදියට මෙන්න මෙතන තියෙන අර කඩල දාපු ගෙදර තියෙන්නේ. අර ගල් ගුහාවේ. ඕ. යා. පරින්න. මොකක් තරම් මරේ. යන්න. එතන සිටියම නම් පේන්නේ නැහැ. අරුන් දැන් එක්කම් මරේ. මම දැන්ට එක්කෙනෙක් එක්කන් එන්න. දෙන්නම එක්කම් මරෙන් දෙන්නම. ඒ බම් මේ මෙතන නිදානයක් නැහැ නිකන්. සිටියමක් වගේ එකක් එන්න තියෙනවා. අඩෝ සිටියමක් තියෙනවා බං. එන්න ගානවා. ඔව්. උවිදු. වැඩ ඉවරයි. නෑ යමන් බා. මං සිටියම ගන්තා.